කැවෙන්ඩිෂ් කෙසෙල්. මේවයින් තමයි අද මම ඩ්‍රින්ක් එකක් හදන්නේ. කැවෙන්ඩිෂ්. මේ ලොකු කෙසෙල් ගෙඩියක් ගමු. එකක් ඇති මේ වීදුරුවට. ඉඳ මේක මෙහෙම පැත්තකින් තියනවා. මෙහෙම අරගෙන ඉවරලා අපි ඊට පස්සේ මේක ගැරලා මෙහෙම කපලා මික්ස් බ්ලෙන්ඩර් එකට දාගමු. කැවෙන්ඩිෂ් එක හරි ගුණයි කියලා තමයි කියන්නේ. කෙසෙල් වල ගුණම එකක් විදිහට තමයි හඳුන්වන්නේ. මේක ටිකක් මිලත් අධික එකක්. හොඳ මේක. ඒකේ ප්‍රභේද ගොඩක් තියෙනවා. ඒ වුණාට මේක හොඳ මේක ටිකක් මිලයි. තියෙනවා හොඳ තැන්වල මේව ගන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් ඒ තැන් වලින් ගන්න. සමහර අය වවනවා හොඳ ඒවත් වවනවා. සමහර ටිකක් අඩු ගුණාත්මක බව ඒවත් තියෙනවා. එක එක ප්‍රභේද තියෙනවා. ඉතින් අපි ඒ වයින් හොඳම දේ තෝරගමු. ඊට පස්සේ අපි මේකට දානවා කිරි. එක කැවෙන්ඩිෂ් කෙසෙල් ගෙඩියයි කිරි. කිරි කියන දේත් අපේ හමට හරිම හොඳ දෙයක්. හම් ලස්සන වෙන්න. දරුවන්ට හරිම හොඳ දෙයක්. ඉතින් ඊට පස්සේ අපි මේකට දානවා සීනි දාන්න නැතුව සීනි වතුරයි දාලා ලිපේ තියලා මමම හදාගත්ත මේ ෂුගර් සිරප් එක. මේ බලන්නකෝ මමම හදාගත්ත මගේම ෂුගර් සිරප් එක. ගෙදර හදාන්න පුළුවන් මං කියලා දෙන්නම් ඒකත් හොඳේ. ඉතින් ඒක මෙහෙම අරගෙන ඉවෙලා මෙහෙම දාමු. මේට වැඩි ඝනත්වය අඩු වෙනුත් හදාගන්න පුළුවන්. බැරි කමක් නැහැ. මම හදනකොට මෙහෙම හැදී මට තියාගන්නත් ඕනෙකම තියෙන නිසා. ඉතින් ඔන්න ඔහම ඕකෙන් දෙකක් විතර ඔන්න ඔහම දානවා. මේක සීනින් ඉතින් බේරෙනවා. ඔය මෙන්න එහෙම තමයි ඒක. සීනි. ඉතින් ඕකත් ඔන්න ඔහම පොඩ්ඩක් ඔහම දිය කරලා ගමු. අපරාධිනේ නැත්තන්නේ. හරි. තව පොඩ්ඩක් දිය කළා නම් ඔන්නෝම කරන්න. දිය වුනේ නැත්තම් එහෙම කරලා ගන්න. ඊට පස්සේ අපි මේකට දානවා කචු ටිකක්. පොඩ්ඩක් දැම්මත් ඇති. ඔය ප්‍රමාණය පොඩ්ඩයිනේ. ඊට පස්සේ දානවා ප්ලම්ස් ටිකක්. මේවා හරි ගුණ දේවල් හොඳේ. මිදි, වියලි මිදි. ඒවා හැම දෙයක්ම දාන්න ඕනේ. දාලා රසට හදලා බොන්න ඕනේ. දැන් අපි බ්ලෙන්ඩ් කරනවා. කොහොම තමයි. හරි. බලමු. හරි. අපි මේක මෙහෙම ගලවලා අයින් කරලා අපි බලමු අයිස් ටිකක් දාගන්න. ඉතින් අපි අයිස් ටිකක් දාගමු. අයිස් දාලා ඉවහම රහයි. මේ රස්නේ කාලයක්නේ දැන් තියෙන්නේ නේ. ඉදිරියේ තවත් රස්නේ මේ වගේ දේවල් වලට පොඩ්ඩක් හුරු වෙන්න. මොකද කෙසෙල් කියන්නේ හැබැයි මේ කැවෙන්ඩිෂ් වලින් විතරක් නෙමෙයි ඕනේ කෙසෙලකින් හදන්න පුළුවන්. ගෙදර ගෙනල්ලා ඔහි ඉතුරු වෙලා ඔහි කුණු වෙලා යනව නේද? ඉතින් ඒ වෙලාවට අහල පහල සතෙකුටවත් දාන්න කුරුල්ලෝ හරිය ආසයි මේවට. එහෙම ඒ අමතරව ඕගොල්ලන්ට මේ වගේ දෙයක් හදලා බොන්න ආසාවක් ආවොත් ඒ දේත් කරන්න. ඉතින් හරි. කොහොම ටිකක් දැම්මා. ඊට පස්සේ අපි මෙහෙම මේකත් දාමු. පොඩියට පාස්ලි එකක් ගහලා පොඩියට ලස්සනක් කරගමු. ලොකු වැඩි වගේ තේරුණා. මෙන්න මේ වගේ. ඕනේ කෙසෙලකින් හදාගන්න පුළුවන්. ඇත්තටම හරිම රහයි මේක. මම බීලා තියෙනවා. ඔයගොල්ලොත් බොන්න ඕනේ හොඳේ. දැන් බලමු අද කොහොමද කියලා. හරිම රහයි. කෙසෙල් වලින් හදනකොට කෙසෙල් ගතිය නොමරා ඒ රහ නොමරා හදන එක තමයි හොඳම දේ. කෙසෙල් වල ඒ රහ මැරිලා නැහැ. කෙසෙල් වල රහ හොඳටම එනවා. අපි දෙයක් උයනකොට ඒ දේ ඒ රස එහෙම්ම තියාගෙන උයන්න පුළුවන් නම් හදන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. ඒකට කියන්නේ රහ නොමරා සැදීම. තව එකක් බොන්න.
ම්ම්. ඔගොල්ලොත් හදන්න ඕනේ.